ඔයා ෆේස්බුක් එක පාවිච්චි කරන්නේ වීඩියෝ බලන්න විතරද? නැත්නම් ෆේස්බුක් එකෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා දැනගෙනද? අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මොකද්ද මේ Facebook මොනටයිසේෂන් කියන්නේ කියලා. කොහොමද මේ Facebook එකෙන් අපි නිකන් ඉඳලා ඉන්කම් එකක් හොයන්නේ කියලා. මොකක්ද මේ Facebook මොනටයිසේෂන් කියන්නේ? Facebook මොනටයිසේෂන් කියන්නේ ඔයා දාන වීඩියෝ වලට, රීල්ස් වලට, පේජ් වලින් Facebook එකකින් ඔයාට මනි ප්ලේ කරන සිස්ටම් එකකට. ඉතින් මේ වගේ දෙයකින් ඔයාට පුළුවන් ගෙදර ඉඳලම ඔයාගේ ඉන්කම් එක වැඩි කරගන්න. මේ Facebook එකත් YouTube වගේම තමයි. Facebook එකේ ක්‍රියේටර්ලට ඇඩ්ස්, බෝනස්, ස්ටාර්ස් සරහා ඉන්කම් එකක් earn කරන්න හොඳ chance එකක් දෙනවා. YouTube තරම් මේක අමාරුත් නෑ. මේ Facebook එකේ මොනටයිසේෂන් වර්ග කිහිපයක් තියෙනවා. මේ වගේම පළවෙනි එක තමයි in-stream ads කියන්නේ. මේකෙන් මොකද්ද වෙන්නේ කියලා අපි කෙටියෙන් කතා කරමු. මේකත් හරියට නිකන් YouTube එක වගේම තමයි. ඔයාලට මේකෙත් ඔයාගේ වීඩියෝ එකේ ads play කරලා සල්ලි හොයාගන්න පුළුවන්. දෙවැනි ක්‍රමය තමයි Reels monetization. මොකද්ද මේ Reels monetization කියන්නේ? Reels monetization කියන්නේ ඔයා දාන reel එකට Facebook එකෙන් ඔයාට මුදලක් ගෙවන එක. මේක හැබැයි හැම account එකකටම හම්බෙන්නේ නෑ. ඔයා දාන රීල්ස් එකේ ඔයාගේ views වැඩි නම් ඔයාට හොඳ chance එකක් තියෙනවා Reels monetization active කරගන්න. තුන්වෙනි ක්‍රමය තමයි stars. live video කරන අයට viewersලා stars send කරනවා. ඉතින් මේවා ඇත්තම ජීවිතේ මුදල් කියලා අපිට පරිවර්තනය කරගන්නත් පුළුවන්. අපි දැන් කතා කරමු Facebook monetization active කරගන්න ඔයාගේ තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද කියලා. ඔයා ඔයාගේ ඔරිජිනල් account එකකින් Facebook monetization on කරගන්න හදනවා නම් ඔයා professional mode on කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට Facebook page එකක් කරගෙන යන්නත් පුළුවන්. හැබැයි මේ දෙකම කරනවා නම් මේ දෙකෙන් එකකවත් copyright issue තියෙන්න බෑ. ඒ වගේම තමයි reuse content තියෙන්නත් බෑ. original videos තියෙන්න ඕනේ වගේම community standards follow කරලා තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි ඔයා Pinterest app එකකින් හරි TikTok videos download කරලා හරි upload කරනවා නම් ඔයාගේ monetization reject වෙනවා. අපි දැන් කතා කරමු Facebook monetization reject වෙන්න තියෙන හේතු මොනවද කියලා. ඔයාගේ content එක reuse videos තියෙනවා නම්, ඔයාගේ watermark එකක් තියෙනවා නම්, copyright music තියෙනවා නම්, fake engagement එකක් තියෙනවා නම්, short time spam upload තියෙනවා නම්, ඔයාගේ මේ monetization reject වෙන්න මේක බලපානවා. ඔයාට Facebook monetization ගැන තවත් වීඩියෝ එකක් ඕන නම් පහලින් comment එකක් දාගෙන යන්න. මේ වීඩියෝ එක useful නම් like කරන්න, share කරන්න, channel එක page එක follow කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඔය හැමෝටම සුබම සුබ දවසක්.